හෙලෝ කොහොමද ඔයාලට ගොඩාක් කාලෙකින් මට හිතෙන්නේ වීඩියෝ එකක් ගෙනාවේ වෙනද නම් ආර්ට් වීඩියෝස් ගේන්නේ අද උන්න ගෙනාව අපි පොඩි ට්‍රැවල් එකක් දැම්මා ඒකෙන් වීඩියෝ එකක් ගෙනාවා බලන්න කොහෙද අපි යන්නේ කියලා මාරම ලස්සන පරිසරයක් කොළ පාටින් පිරුණු පිස්සු හැදෙනවා මාරම view එකක් තියෙන තැනක් මීදුම් වැහෙනවා ඔය වටෙන් එන සීතල මීදුම මේ ඇඟ කිලිපොලාගෙන යන තරමට මාරම සීතලයි හරිද හරි ඒ වයිබ් එක ගිහින්ම ඕන බලන්න කොහොමද දැනෙන්නේ කියලා හිතට ගතට ඇස් වලට විශේෂයෙන්ම ඇස් වලට ඒක මාර සනීපයක් සහනයක් තියෙන්නේ අර ඈතින් එන ඝන වෙච්ච සීල් මීදුම ඇඟට වදිනවා කියන්නේ රෝම කූප හරහා ඒක යනවා කියන්නේ ඒක කියන්න වචන නැති ෆීලින් එක. අපි මෙතෙන්ට යද්දි උදේ 7:00 විතර ඇති හරිද? ඒක නිකන් තනිකර පිස්සුම වයිබ් එකක් වැහැලා එල්ලි වෙනකන් වැස්ස දවසක අපි උදේ පාන්දර ගියේ. අර ඕනම දෙයක ඇක්ටිව් ගතිය තියෙන්නේ ඔය දියැලි වල අර මේ හැම දෙයකම ඇක්ටිව් ගතිය තියෙන්නේ වහිත්. ඉතින් ඒ වයිබ් එක අපි හොඳට මින්න ගස්කොළ තේ යායට තේ ගස් වල උඩ පින්න හැදිලා. ඒ උඩින් ගානට මීදුම එනවා. තනික් කරන කහ පාට කොළ පාට මල් තියෙන පිස්සු වැදෙන පරිසරයක් ඒක. ඒකේ සුන්දරත්වය වැඩි වෙන්නේ අපි භාවිතා කරන ට්‍රාන්ස්පෝර්ට් එක. මොකක්ද කියන එක. අපි ගියේ බයික් එකේ මේ බලන්නකෝ යන කොච්චරම පිස්සුවක්ද කියලා. පේන view එක. ඊටසේ බයික් දාලා මෙන්න මේ විදියට ඔය පාර ඉස්සරහට යනවා. මම දැන් කියන්නම් මේ අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ ගොංගල හයිකින් එකක් යන්නේ. මේ ඔයාලා දන්නවත් ඇති. දෙනියායේ ගොංගල මාර ලස්සන තැනක්. ඔයාලත් පොඩ්ඩක් හොයලා බලලා සර්ච් කරලා බලලා යන්න. ඔය ITN එකේ ඊට පස්සේ සම්ප්‍රේෂණ කුළුණු හැම එකක්ම ඔගේ තියෙන්නේ. දකුණු පළාතේ ඒවා තියෙන්නේ මේ ගොංගල කන්දේ. බලන්නකො ලස්සන පරිසරේ. සීතල දේශගුණයට කාලගුණයට වරුත්තු දෙන විදිහට හැදිච්ච පරිසර කලාපය මේ තියෙන්නේ කුළුණු. ඒ මුදුන් පෙහෙන්නේ නැහැ. ඒ තරමට මීදුම වැහිලා තියෙන්නේ. සතර ගන්න. ඔන්න දැන් අපි හයික් එක කියන්නේ කැලේ ඇතුළට යන්න හදන ඇතුළේ තියෙන ලස්සන ප්ලේස් ටික. ඒ ටික බලන්න යන අතරතුර තමයි මේ වීඩියෝස් ගත්තේ. ඔය තියෙන අපි ඇතුළට ඇවිල්ලා. උඩ ගල් තලාවක් එහෙම තියෙනවා. එතෙන්ට තනිකර නිකන් දිව්‍ය ලෝකයක් වගේ හරිද? එතෙන්ට ගියාට පස්සේ ඉතින් මූසපත් වෙනවා. වෙන මොකකින්වත් නෙවෙයි පරිසරේ. බලන්න. හම්බ වෙන ලස්සන මල් මේ වගේ නිමක් කොනක් නොපෙනෙන විදියට සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා. ඒක අමුතුම කතාවක් වගේ. ඔය පෙරේතයන් නිකන් දිව්‍ය ලෝකෙන් කඩන් වැටිච්ච කෑල්ලක් වගේ නේද? මම දන්නේ මට නම් දැනෙන්නේ එහෙම. ඔය ගස් අතරින් එන ඔය ෂොට් එකේ තියෙන්නේ ඉඳලා බලන් ඉඳලා අන්තිම මොහොතේ වීවි චුට්ටක් පෑදුන මීදුම අයිංගල කුලඟ වැඩි ගමට ඒ සෙනිකව බලන් ඉද්දි මීදුම වෙහෙනවා මෙන්න මේ විදිහ පොඩ්ඩක් අමාරු පාරවල් කැලේ ඇතුලෙන් යන්න තියෙන දිගටම එදාන හොඳටම වැස්ස දවසට මාර ගුප්ත ගතියක් තියෙනවා වැහිලා සාපුරු සත්ත්ව විතරයි එන්නේ මේ සත්තුන්ගේ රැහැයියන්ගේ එහෙම සද්ද විතරයි එන්නේ උඩ ඉතින් ඔය තියෙන අපි ආපහු ගිහිල්ලා අර අපු පාරෙම එන ගම පහළට එන ගම අන්න ඒ වගේනේ ඒකත් ඉස්සරහට මීදුම වෙහෙලා තියෙන වෙපෙන්නේ නිකන් පාර ආදීසයකට ඇතුල් වෙනවා වගේ හැඟීමක් නෙන්නේ ඒ පරිසරයේ විඳිද්දි තමයි තියෙන්නේ ඒක ඇතුළේ තියෙන මොන වගේ ආර්ට් එකක්ද කියලා කලර්ස් නම් කීයක්ද ප්‍රභේද කීයක්ද ඒක විඳින්න ඕන ෆීලින් එක ඉතින් ඔන්න ඔය විදිහට අපි ටිකෙන් ටික අපේ අවසානට ආවා දැන් නම් ඇත්තටම අපේ හයිකින් එක ඉවරයි ඔන්න ඔය ඈතට පේන්නේ අපි ගියපු හයිකින් එක ඈතට පේන විදිය බලන්න මාර ලස්සනයි ඔය බලන්නකෝ එන ඔය වගේ තව වීඩියෝ එකකින් හම්බෙමු